මම අද ඉන්නේ සන්දාර සෙන්ටර් එකේ. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි ඉස්ලාම කියන්න ඕනේ ඇත්තටම මෙතන ආවහම ඒ කියන්නේ දැනෙන හැඟීම. එළියේ ඉඳලම තියෙන ඒ කියන්නේ ඒක හැදිලා තියෙන විදිය සහ ඒ නිර්මාණය කරලා තියෙන විදිය ඇත්තටම ආස හිතෙනවා. මොකද මම හිතන සංගීත නිර්මාණය කරන කෙනෙක්ට අර පළවෙනි හැඟීම වෙන්නේ තමන් වැඩ කරන්න ආස හිතන තැනක් වෙන්න ඕනේ. එතකොට ඒ හැඟීම තමයි ඉස්සෙල්ලාම එන්නේ කියලා මට නම් ගාක් විශේෂ වෙනවා. එතකොට ඇතුළට ආවහමත් ඒ වගේමයි කලර් ස්කීම් එකේ ඉඳලා මෙතන තියෙන ඉක්විප්මන්ට්ස් විශේෂයෙන්ම මගේ පිටිපස්සේ තියෙන මේ ඇවිඩ් කවුරුත් දන්න බොහොම ප්‍රසිද්ධ සන්නාමයක්. එතකොට Pro Tools දැනට ලෝකේ තියෙන ඉහළම තාක්ෂණය මෙතන තියෙනවා. එතකොට මම වැඩ කරන්න කැමති සහ වැඩ කරන ජෙනලෙක් කියන මොනිටර්ස් විශේෂයි. මොකද මගේ කන මම හිතන්නේ ට්‍රේන් වෙලාම තියෙන ජෙනලෙක් කියන මොනිටර්ස් දෙකට. ඒ වගේම ඇවිඩ් කියන ඩෝ එකත් එක්ක මම ගොඩාක් වැඩ කරලා තියෙනවා සහ වැඩ කරනවා. ඒ වගේම මගේ ස්ටුඩන්ට්ස්ලට මම කියලා දෙන්නේ මේ ඩෝ එක ගැන. ඒ වගේ ගොඩාක් පහසුකම් තියෙන තැනක්, වැඩ කරන්න ආස හිතන තැනක්. මම හිතන්නේ මේ සෙන්ටර් එකේ රෙකෝඩින් ෆැසිලිටි එක ගත්තොත් එහෙම අතන ස්වාමීන් වහන්සේ ගෙනල්ලා තියෙන මේ ඉක්විප්මන්ට්ස් ටික, ඒ කියන්නේ මයික්‍රොෆෝන්ස් ඉඳලා එතන තියෙන පැත්තේ තියෙන පහසුකම් ඉතාම විශිෂ්ටයි. එතකොට මට කියන්න තියෙන්නේ මෙතන මම ගොඩක් වැඩ කරනවා ස්වාමීන් වහන්සේගේ සංගීත නිර්මාණ ශිල්පීන් කටයුතුත් එක්ක මම ඇත්තටම මේ මික්සිං එන්ජිනියර් කෙනෙක් විදිහට මම සහයෝගය දක්වනවා. ඉතින් මේතන කරන හැම වැඩකටම අපි හැමෝගෙම සහාය හම්බ වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔය සියලු දෙනාටම මෙතන ඇවිල්ලා බලන්න, මෙතන එක්ස්පීරියන්ස් කරන්න. මේ වගේ සෙන්ටර් එකක් මම නම් කොහෙවත් ලංකාවේ තාම දැකලා නැහැ.